දෙව්වරුන්ගේ රජ වුණ සීයුස්ටයි දෙව්වරුන්ගේ රැජින වෙච්ච හේරටයි එක ළමයෙක් හම්බෙනවා. මෙයා අනික් ළමයි වගේ නෙමෙයි. මෙයා විකෘති විදිහට ඉපදිච්ච ළමයෙක්. මේ විකෘතිභාවය නිසා හේරා තමන්ට මේ ඉපදුණු ළමයාට වෛර කරන්න ගන්න. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට හේරා මේ ළමයාව ඔලිම්පස් වල ඉඳලා පොළොවට විසිට කරනවා. පොළොවට කියන පෘථිවියට. මේ ළමයා තමයි හෙෆාස්ටස්. මෙහෙම වැටුණට පස්සේ තේටිස් කියලා සී ගොඩස් කෙනෙක් සී නිම්ස්ලත් එක්ක එකතු වෙලා මේ ළමයාව හදා වඩා ගන්නවා. ඉතින් මෙයාලත් එක්ක මේ ළමයා ටික ටික උස්මහත් වෙද්දි මෙයා කම්මල් වැඩවලට ආයුධ හදන්න වගේ දේවල් වලට පුරුදු වෙනවා. ඉතින් ටික කාලයක් යද්දි මෙයා දෙවිවරුන්ට බව ආයුධ ආමස් වගේ දේවල් හදලා දෙන්න පටන් ගන්නවා. අවුරුදු ගානකට පස්සේ තමන්ගේ අම්මා එහෙම නැත්නම් හේරා කරපු දෙයට පරිගන්න හිතාගෙන හෙෆාස්ටස් එක දෙයක් කරනවා. ඒ තමයි රත්රන් වලින් හදපු රාජකීය පුටුවක් මේ දෙවිවරු අතරට යවනවා. හැබැයි මේක නිකම් පුටුවක් නෙමෙයි. හේරට මේක ගැන කැමැත්තක් ඇති වෙලා මේ රාජාසනේ ඉඳ ගන්න. හැබැයි හේරට ආයේ කවදාවත් ගැලවෙන්න බැරි වෙනවා. ඒ තමයි නොපෙරෙන දැම්වල් වලින් මේ හේරාව මේ පුටුවට බැඳලා තියාගන්න. ඒ කියන්නේ කවදාවත් මෙතනින් ගැලවෙන්න බැරි විදිහට තමයි හෙෆාස්ටස් මේක හදලා තියෙන්නේ. කිසිම දෙවිවරයෙකුට හේරාව මේකෙන් ගලව ගන්න බැරි වෙනවා. ඉතින් මේ නිසා සීයුස් එයා ළඟ හිටපු හෙරකල්ස්ට කියනවා හෙෆාස්ටස්ගෙන් හේරාව බේරගෙන ඉන්න කියලා. මේ හෙරකල්ස් කියලා කියන්නේ අපි හැමෝම දන්න හර්කියුලිස්. කොහොම හරි හේරාව බේරගත්තට පස්සේ සීයුස්ට මේ හෙෆාස්ටස්ගේ වටිනාකම තේරිලා මෙයාවත් තමන්ගේ දේව මණ්ඩලයට එකතු කරගන්න. මෙයා තමයි දෙවිවරු අතර ඉන්න කම්මැල්ලඩවලට සහ ගින්දරට අධිපති දෙවියා විදියට ග්‍රීක් මිතොලොජි වලින් හඳුන්වනවා. හැබැයි හෙෆාස්ටස් සීයුස්ගෙන් එක දෙයක් ඉල්ලනවා. ඒ තමයි ආදරයේ දෙවගණ වෙච්ච ඇෆ්‍රොඩයිටිව තමන්ට විවාහ කරලා දෙන්න කියලා. මේ දෙයට ඇෆ්‍රොඩයිටි පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. හැබැයි සීයුස් බලෙන්ම ඇෆ්‍රොඩයිටිව හෙෆාස්ටස්ට බන්ධනවා. ඉතින් මේ විදිහට තමයි හෙෆාස්ටස්ගේ කතාව ආරම්භ වෙන්නේ.